හායි යාළුවනේ අද මම යන්න හදන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයේ තියෙන දූවිලි ඇල්ල බලන්න. අපි අද ගමන් කරන්නේ රත්නපුර කලවාන මාර්ගයේ තමයි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔව් මන් දැන් ඉන්නේ ඇත්තටම කරවිට කියන ප්‍රදේශයේ. ඇත්තටම මෙතෙන්ට මාර විව් එකක් පේන්නේ, මාරම ලස්සනයි. බලන්න තියෙන විව් එක මාරම ලස්සනයි. එතන මුළු කඳු යායම පේනවා. මේ පැත්තේ ඉඳලා මේ ඔක්කොම පේනවා. මංගු සහිත මාර්ගය මාරම ලස්සනයි. කන්දක් නගින ගමන් තමයි මේ ඉන්නේ. මාරම ලස්සනයි. ඔයාලට බලන්න පුළුවන් මේ වටපිටාවේ තියෙන ලස්සන. තව ඉස්සරහට යනකොට තියෙනවා ලස්සනට පල්ලෙහා පේන තැනක්. බලමු තව ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා. මේ ඈතින් පේන්නේ කිරිබත්ගල කන්ද. ඇත්තටම මාර ලස්සනයි. වැස්ස දවස්වලට මෙතනින් වැටෙන වතුර ප්‍රමාණය මේ පාරට එනකන් විසික් වෙනවා. මෙතන දැන් වතුර වැස්ස නැති හින්දා පොඩ්ඩක් වතුර හිඳිලා තියෙන්නේ. ඔව් ගොඩක් දුර යන්න තියෙන හින්දා මං පොඩ්ඩක් වෙලා නැවැත්තුවා බයික් එක. තේ එකක් බීලා යන්න. එහෙනම් අපි යන්න හදන්නේ යන්. ඇත්තටම මේ හරිය මාරම ලස්සනයි. ඔය ඉස්සරහෙන් තමයි මේ කළුතර දිස්ත්‍රික්කයයි රත්නපුර දිස්ත්‍රික්කයයි වෙන් වෙන මාර්ග සලකුණ තියෙන්නේ. බලන්න මේ පැත්තේ තියෙන ලස්සන මේ මාරම ලස්සනයි. මේ රක්සිතයක් තියෙන්නේ මේ පැත්තේ. හරිම නිස්කලංකයි. මම දැන් ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයයි කළුතර දිස්ත්‍රික්කයයි වෙන වෙන මාර්ග සලකුණ තියෙන තැන. එතනම ඉස්සරහෙන් තියෙනවා සමන් දේවාලයක්. අපි ඒකට ගිහිල්ලා ආශිර්වාද ලබාගෙන ඇල්ල බලන්න යන්න.
බලන්නේ කොළපාට ගස් අතරින් රතුපාට බස්සයක් යනකොට තියෙන ලස්සන. මන් දැන් ඉන්නේ නෙළුව පැලවත්ත ප්‍රධාන පාරයිනේ. ඔයාලට පේනවා ලස්සන පරිසරයක්. බලන්න පොඩ්ඩක්. අර පල්ලෙහැන් පේන්නේ යට්ටපාත ඉස්කෝලේ. කන්දත් එක්කම පල්ලෙහැන්. බලන්න ලස්සන ඒ කඳු යායත් එක්කම. මෙතන ඉඳන් නෙළුවට කිලෝමීටර 8ක් වගේ තියෙනවා. වංගු සහිත මාර්ගයක්. හරිම ලස්සනයි. අපි උඩහට ගිහිල්ලා බලමු. නෙළුව නගරයට තව පොඩි දුරයි තියෙන්නේ. දැන් මම ඉන්නේ දූලි ඇල්ලට හැරෙන්න තියෙන තැන. මෙතනින් තමයි යන්න තියෙන්නේ දූවිලි ඇල්ලට. නෙළුව නගරයට පොඩ්ඩක් මෙහෙන් තමයි හැරෙන්න තියෙන්නේ. අපි මේ පාරේ ගිහිල්ලා බලමු. ඔය ඉස්සරහෙන් යන්නේ ගින්ගඟ. ඔය ඈතින් පේන්නේ සිංහරාජ කැලේ. වාට හරිම ලස්සනයි. පොඩ්ඩක් බයික් එක නතර කරලා ලස්සන කුංචි දිය ඇලි තියෙනවා. ඔයාලට ආපුවම මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. මම දැන් ආවා දූවිලි ඇල්ලට. මෙතන තමයි වාහන පාක් කරන්නේ. ඒතර මම මෙතන බයික් එක දාලා තමයි යන්නේ උඩහට. අපි බලමු උඩහට ගිහිල්ලා උඩින් එන වතුර පාර තමයි මේ තියෙන්නේ පල්ලෙහා. අපි දැන් දියැලට පල්ලෙහා ටිකට් කවුන්ටරයක් තියෙනවා. ඒකෙන් ටිකට් අරගෙන තමයි උඩහට යන්න ඕනේ. ඒ ටිකට් එක රුපියල් 50යි. දෙකක් ගත්තා මටයි මගේ යාළුවෙක් ආවා. එයාටයි. හරිම ලස්සනයි. බලන්න කොහොමද කියලා. මේකේ නාන්න වුණත් පුළුවන් ටියුබ් දාලා. ටියුබ් එකක් දාලා නානවා නම් රුපියල් 200ක් වගේ මුදලක් අය කරනවා මේගොල්ලෝ. ප්‍රාදේශීය නෙළුව ප්‍රාදේශීය කාර්යාලයෙන් තමයි මේක කරන්නේ. තරම ලස්සනයි. යාළුවෙක් කියලා වතුර බොනෝනේ. හරි.
දැන් මේ අපි ඉන්නේ සිංහරාජ කැලේ පොඩි කොටසක තමයි ඉන්නේ. හරිම ලස්සනයි. පඩිපෙළ නගින්න තියෙනවා ඉතින්. ඔයාලා එන කට්ටියට පොඩ්ඩක් පඩිපෙළ නැගලා අපි උඩට යන්න පුළුවන්. අපි උඩට යන්න කලින් අපි මේ පල්ලෙට ගිහලා පොඩ්ඩක් බලලා එමු. හැබැයි වයින් කාලේට ගොඩක් ඉස්සනවා. ආවොත් පරිස්සමෙන් ඇල්ල බලන්න එන්න. මම දැන් ඉන්නේ ගෝලි ඇල්ලේ. අත්‍තරම ආ ලස්සනක් තියෙන්නේ බලන්න. අපිට උඩට යන්න පුළුවන් පොඩ්ඩක් බලන්න. අපි දැන් පල්ලෙහා ඇලේ ඉඳන් උඩහට තමයි යන්නේ. දැන් අපි මේ ඇවිල්ලා තියෙන්නේ අපි අර පල්ලේ ඉඳන් තමයි බැලුවේ. මේ තමයි ඇල්ල. පිටින් තමයි වැටෙන්නේ පල්ලට. පේනවද ඔයාලට? මේ පිටින් දැන් පල්ලෙහාට වැටෙන්නේ. අම්මෝ ගල් ඉස්සනවා පරිස්සමෙන්. මේ තමයි උඩ ඇල්ල. පල්ලට යන්නේ මේ දිනේ පල්ලෙහානේ. මේකෙන් තමයි වැටෙන්නේ. මාර්ම ලස්සනයි. හැබැයි උඩ නාන්න දෙන්නේ නැහැ කාටවත්. දැන් රජෙන් පල්ලෙහා තමයි නාන්න තියෙන්නේ. මේ කානෝ දිගේ තමයි එහා පැත්තේ හදලා තියෙන පෝල් එකට වතුර යන්නේ. මේකේ තමයි අරන් යන්නේ වතුර. මේකට වැටෙන්නේ. මේකේ වතුර ටික තමයි මෙහෙන් යන්නේ ගලාගෙන. පොඩ්ඩක් වහින්නත් වගේ. අපි දැන් මෙතනින් නෑවා. පොඩ්ඩක් වහිනවා. අපි දැන්
ඉතින් පල්ලෙහාට යන්න හැදුවේ. දූලි ඇල්ලත් බැලුවා. අපි දැන් යන්න කියලා හැදුවේ. අපේ අත්දැකීම් ඔයාලත් එක්කත් බෙදාගත්තා. හරි ලස්සන ගමනක්. වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. තවත් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙනකන් goodbye.